මොනවද හදන්නේ? අද මම විතර ඔම්ලට් එකක් හදන්න යන්නේ. මොනවද වැඩි ගන්න තියෙන්නේ? විතරයක්. තව ඊට අමතරව මොකක්ද ගෑරුපුවක් මට විතර ඔම්ලට් එක හදන්න දැල්ලක් ඕනේ. පොතේ ටිකක් ගම්මිරිස් කුඩු රත් කරගන්න මම හිතන්නේ ගෑස් එක පාවිච්චි කරලා තියෙන්නේ. රත් කරන්න අපිට පාවිච්චි කරන්න වෙනවා LP ගෑස්. අපිට වැඩේ කරන්න කලින් පොඩ්ඩක් මට කියන්නකෝ මේ අරන් තියෙන දේවල් වල පදාර්ථයේ භෞතික අවස්ථාව මොකක්ද කියලා. විතරේ ඝන අවස්ථාව. විතරේ කටුව ඝන අවස්ථාවේ තියෙන්නේ නේද? ඔව්. හරි. බෝල් එක කඩලා බලමු. බෝල් එක ඝන අවස්ථාව. හැන්ද ගෑරුපුව ඝන. පෑන් එක ඝන. ද්‍රව අවස්ථාවල තියෙනවා පොල් තෙල්. තව විශේෂ අවස්ථාවක් බලන්න පුළුවන් මේ තව ටිකක්. දැන් මේ විතරේ කඩුවට පස්සේ විතරේ කටුව තමයි ඇත්තටම ඝන අවස්ථාවේ තිබිලා තියෙන්නේ නේද? දැන් විතරේ ඇතුලේ තියෙන්නේ ද්‍රව අවස්ථාවේ. කියන්නේ විතර සාරු කියලා කියන්නේ ද්‍රව අවස්ථාවේ තියෙන්නේ. හරි. අපි විතරේ හරමු. උදේට ඔයාලට පේනවා ඇති දැන් මේ පෑන් එක රත් කරගන්න අපි LP වායුව එහෙම නැත්නම් LP ගෑස් වල කියන්නේ ගෑස් කියලා. ගෑස් යොදා ගන්න. ඒතර ගෑස් වල භෞතික අවස්ථාව වායු අවස්ථාව. මුළු ටැංකියක් ගත්තාම මුළු ටැංකිය තුල ගොඩක් බඩු තියෙනවා. අපි මේ පොඩි වැඩක් තමයි අද ඔයාලත් එක්ක මේ ආදර්ශනයක් විදිහට නැත්නම් ඔයාලට පෙන්වන්න චූටි දෙයක් තමයි මේ කරන්නේ. ඉතින් මේ වැඩේටත් ගොඩක් අපි මුළු ටැංකියක තියෙන ඝන ද්‍රව වායු කියන අවස්ථා සියල්ලක්ම භාවිත කරනවා. යාට පුළුවන් ගෙදර ඔයාගේ කුස්සියේ තියෙන ඝන ද්‍රව්‍ය මොනවද? ද්‍රව මොනවද? වායු මොනවද කියලා ලයිස්ට්ුවක් හදාගන්න. දැන් මේ දාපු පොල් තෙල් ටික හොඳටම රත් වුණොත් එහෙම පුතා ඒකත් අපිට වායුමය අවස්ථාවක් විදිහට බලා ගන්න පුළුවන් දුමක් විදිහට යනවා. හරි. මේකට අපි පොල් තෙල් දැම්මා ද්‍රව අවස්ථාව, ඊට පස්සේ බිත්තර සාරු ද්‍රව අවස්ථාව, ඊට පස්සේ ගම්මිරිස් කුඩු ලුණු කුඩු. ගම්මිරිස් කුඩු කියන්නේ ඝන අවස්ථාව, ඒ වගේම ලුණු කුඩු කියන්නේ ඝන අවස්ථාව. එක වායුමය අවස්ථාවයි යොදාගත්තේ. ඒ තමයි LP වායුව. අපි අර තැටියට පොල් තෙල් දාලා රත් කරනකොට පොල් තෙල් රත් කරනකොට වායු අවස්ථාව බවට පත් වෙනවා. එහෙනම් අපි පෙළ පොතේ දින පාඩමත් එක්ක එකතු වෙනවා. අයිබෝන් දුවලට අපි අද ඔබ මෙතෙක් ඉගෙනගත් විෂය කරුණු වලට අදාළව අභ්‍යාසයක් කරන්න තමයි සූදානම් වෙන්නේ. හොඳයි. ඔබ වීඩියෝ බලන්න ඇති. වීඩියෝ බලලා දැන් ඔබ සූදානම් අභ්‍යාසයේ යෙදෙන්න. පුතේ දුවේ මේකදී ඔයාට මුළු තැන්කට එහෙම නැත්නම් කුස්සියට යන්න වෙනවා. කුස්සියට ගිහිල්ලා අම්මගේ තාත්තගේ උදව් ඇතුව කුස්සියේ තියෙන භාණ්ඩ කිහිපයක් ඔබට ලයිස්තුගත කරන්න වෙනවා. භාණ්ඩ කිහිපයක්. ඒ කියන්නේ කුස්සියේ තියෙන උපකරණ, කුස්සියේ තියෙන ද්‍රව්‍ය ඒවා ලයිස්තුගත කරන්න වෙනවා. කොහොමද ලයිස්තුගත කරන්නේ? ඔබ ඉගෙන ගත්තා පදාර්ථයේ භෞතික අවස්ථා 3යි. මොනවද? කියමු බලන්න. පළවෙනි එක right ඝන අවස්ථාව. දෙවෙනි එක කියන්න බලන්න. දෙවෙනි එක කියන්න බලන්න ද්‍රව අවස්ථාව. හරි. තුන්වෙනි එක කියන්න බලන්න වායු අවස්ථාව. එහෙමනම් දැන් කුස්සියේ තියෙන දේවල් බලන්න. ඝන ද්‍රව්‍ය මොනවද? ඝන වස්තු මොනවද?
ද්‍රවවලට අදාළ දේවල් මොනවද වායුවලට අදාළ දේවල් මොනවද කියලා. ඒ වැඩේ කරනකොට එක සටහන් කරනකොට ඔයාට පුළුවන් අපි අර කලින් පෙන්නපු වීඩියෝවේ තියෙන ඉංගි ටික එමනත්තගේ වීඩියෝ පෙන්න්නන මාවත අනුගමනය කරන්න ඒක ඔයාට උදව්වක් වේවි. අනිවාරයෙන්ම මේ වැඩේ කරලා ඉවර වෙලා තරු කීයක් ගත්තද කියන එක වගේම ඔයාගේ ලියපු පිළිතුරත් මට ෆොටෝ එකක් ගහලා WhatsApp මැසේජ්ජක් දිටවන් මං ඔයාට රිප්ලයි කරනවා අනිවාරයෙන්ම ආයිබෝවන්